යකෙක් කාපු ගමරාල. ඔන්න ඉතින් එක කැලෑවක් ළඟ බොහෝම ලස්සන ගමක් තිබුණා. මේ ගමේ හිටියා ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මේ ගමරාල යක්කුන්ටවත් බය නැති බොහෝම එඩිතර කෙනෙක්. ඉතින් මේ ගමරාලයි ගමහාමිනේ ගොවිතැන්පත් කරගෙන බොහෝම සතුටින් ජීවත් වුණා. ඔන්න එක දවසක් පුරුදු විදිහටම ගමරාල උදෙන්ම හේනට ගියා. බොහෝම මහන්සි වෙලා වැඩ කරා. ඔන්න ටිකෙන් ටික දවල් වේගෙන ආවා. අපේ දැන් නම් හොඳටම මහන්සි. දවාලට මොනවා හරි සප්පාය වුණත් හොඳයි වගේ. ගමහාමිනේ දවල් කෑම උයන්න ලැහැත්ති වුණා. හොඳටම වෙලා ගියා. ගමරාලක් දැන් මගේ එනව ඇති. ඉක්මනට දවල්ට කන්ට මොනව හරි උයා ගන්න ඕන. ඉතින් ඔන්න ගමහාමිනේ කෑම උයන්න පටන් ගත්තා. ගමහාමිනේ උයන කෑමවල සුවඳ ගම පුරාම පැතිරුණා. ඔය අතරේ කැලේ ඉන්න යකේ කන්න මොනාරි හොයාගෙන ගම පැත්තට ආවා. ගමහාමිනේ උයන කෑමවල සුවඳ බඩගින්නේ උන්න යකාටත් දැනුණා. මොකද්ද ඒ සුවඳ? මගේ බඩගින්නත් වැඩි වුණා. ඔන්න ඉතින් යකා ගමරාලගේ ගේ පැත්තට ගියා. ගමහාමිනේ කෑම උයනවා නේද? අද නම් කෑම ටිකක් කාලම යන්න ඕනේ. කෑම ටික ඉදනකම් අර ඇඳ යට හැංගිලා ඉන්න ඕනේ. එහෙම හිතපු යකා ගමරාලගේ ඇඳ යට හැංගුණා. ඉතින් දවල්ට කන්න හිතාගෙන හේනට ගියපු ගමරාල ගෙදර ආවා. හාමිනේ අද නම් හොඳටම මහන්සි. මට යකෙක් කන්ට බඩගිනේ. ඒක අහපු ගම ඇඳ යට හිටපු යකා බය වුණා. ගමරාල යක්කුත් කනවද? අහුනොත් මං ඉවරයි. ගමරාලට බඩගිනි වුණාට තවම උයලා ඉවර නෑ. අනේ ගමරාලා බතනං ඉදෙන්ට තව ටිකක් වෙලා යයි. එතකන් ඕන් ඇඳ යට ඇති කපාගෙන කන්ටකෝ. ඔන්න ඔතන පිහි ඇති. ඒකත් අරගෙනම යන්ට. එතකොට තමයි ගමරාලට මතක් වුණේ ඊයේ කඩපු කුරුම්බා ගෙඩි ටික ඇඳ යට තියෙනවා කියලා. ඉතින් ගමරාල පිහියත් අරගෙන ඇඳ ළඟට ආවා. ඉතින් ගමරාල එන්නේ තමන්ව කන්න කියලා හිතපු යක්කා හොඳටම බය වෙලා අඬාගෙන ඇඳ යටින් එළියට ආවා. අලේ ගමරාල මහත්තයෝ මාව කන්ට එපා. අනේ මම බොහොම අහිංසක යකෙක්. අනේ වින යකෙක් හොයාගෙන කන්ටකෝ. අනේ බඩගිනි ඉඳලා මෙහෙට ආවේ. යකාව දැක්ක ගම ගමරාලට බය හිතුණා. මේ මොකෙද්ද? ඒත් යකා බය වෙලා ඉන්න නිසා ගමරාල ටිකක් සැර වුණා. තමුන් මොකද මෙතන කරන්නේ? තමුන් මං ගැන නොදැනද මෙහෙට ආවේ? අනේ ගමරාල මහත්තයෝ මට යන්න දෙන්න. මං කියන ඕන දෙයක් කරන්නම්. එහෙනම් ඔහෙ මට හැමදාම වීගෝනියක් එක්ක එළවලු පළතුරු එහෙමත් ගෙනත් දෙන්න ඕන. තේරුණාද ඔයට? අනේ එහෙමයි මං පොරොන්දු වෙන්නම්. ඉතින් පහුවෙන්ද ඉඳලා යකා පුරුදු උන් විදිහටම දවස ගානේ ගමරාලට වීගෝනියකුත් එළවලුයි පළතුරුයි ගෙනත් දුන්නා. ඒත් ගමරාල ඒ දේවල් තනියම ප්‍රයෝජනෙට ගත්තේ නෑ. ගමේ හැමෝටම බෙදලා දුන්නා.